සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද අරන් ආවේ බරුටෝ කියන ජපාන් ඇනිම් සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක. හරි එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අදගෙන අප කොටස බලන්න. ඔන්න අද කොටස පටන් ගන්නකොටම පෙන්වන්නේ ෂිනෝ සෙන්සේ එයාගේ ශිෂ්‍යයන්ට ශොරිගන් පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. එයා මෙතනදී ළමයින්ට කියන්නේ ශොරිගන් පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න ඕනේ කියලා. නැත්තම් Tamanටත් පන්තියේ අනිත් ළමයින්ටත් හානියක් වෙන්න පුළුවන්. එහෙම කියලා ඉවර වෙනත් කලින්ම පන්තියේ ළමයි හැමෝම ශොරිගන් වලින් ෂිනෝ සෙන්සේගේ පිටිපස්සේ තිබ්බ ඉලක්කයට පහර දෙන්න ගන්නවා. අනෝනාවෙන් බේරලා එතනින් ආගෙන ෂිනෝ සෙන්සේ හිතන්නේ මේ ළමයි නම් කියන දෙයක් අහන්නේ නැහැ කියලා. මෙන්න මෙතනදී මෙටල් කියලා පිරිමි ළමයි ශොරිගන් දෙකක්ම එක සැරේ ඉලක්කයට ගහනවා. තුන්වෙනි ශොරිගන් එකනොත් ගහන්න යනකොට පිටිපස්සේ ශිකාරී ඉන්නවා දැකලා අවධානය වෙනස් වෙච්ච නිසා ශොරිගන් එක වැටෙනවා. මෙතනට බරට දුවන් වෙන ගමන් කෑ ගහනවා ඔතනින් අයින් වෙන්න කියලා. ඊට පස්සේ ඩීමන් වයිට් ශොරිගන් වලින් වේගයෙන් ඉලක්කයට පහර දෙනවා. මෙතනින් අයින් වෙන වෙනුවට මෙටල් කරන්නේ ඒකට පහර දෙන්න හදන එක. ඒත් ශොරිගන් වල කකුල පෙරලා එයාවත් එක්කම ඉලක්කෙන් කඩාගෙන යනවා. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ බරුට කරපු වැඩේ නිසා ෂිනෝ සෙන්සේ අනිත් ළමයින්ටත් දඬුවම් දෙන්න තීරණය කළා තියෙනවා. මෙතනදී බරුටගේ පැත්තට කතා කරපු ශිකාඩිටයි ඉනෝජිටයි ශොරිගන් එනවා කියලා දෙක මෝඩ විදියට පහර දෙන්න හදපු මෙටල්ට වගේම තවත් ළමයි කිහිප දෙනෙක්ටත් දඬුවම් විඳින්න වෙනවා. ඔන්න ඒ අනුව මේ යාළුවෝ කට්ටියට සිද්ධ වෙනවා බරුට කලින් දවසක කඩපු නරුටගේ ප්‍රතිමාව හදන්න. බරුට නම් මේක නින්ජුට්සු වලින් හදන්න බැරිද කියලා කෑ ගහද්දි ඉනෝජි බනින්නේ මේක ඔයාගේ වැරද්ද කියලා. අනිත් පැත්තෙන් ශිකාඩි නම් කියන්නේ සුමරි පන්ති නායිකාව නිසා මේ දඬුවමට එයාට දුකක් ඇති කියලා. මොකද සුමරි මේ කරපු කිසි දෙයකට සම්බන්ධ නැහැ. ඒත් සුමරි නම් කියන්නේ මේක ග්‍රේට් ස්ටෝන් ෆේස් එකක්. මට මේක හදන්න ලැබෙන එකත් ලොකු ගෞරවයක් කියලා. මේක ඇහුණ මෙටල් හිතන්නේ මට නම් මේ සැරේ මේ වැඩේ අවුල් කරගන්න බෑ කියලා. දවල් වෙනකොට නම් බරුටෝ එයාගේ යාළුවෝ ටිකයි තමන්ගේ වැඩ ඔක්කොම පැත්තකට දාලා ගේම් ගහන එකයි කරන්නේ. මේ අතරදී එක දිගට වේගෙන් වැඩ කරන මෙටල්ට ශිකාඩි හිමින් වැඩ කරන්න කියලා කිව්වම අනිත් පැත්තේ බලන්න ගිහින් ලොකු විනාශයක් කරගන්නවා. මුළු ගලම ඉරිතරලා සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. අන්න ඊට පස්සේ පෙන්නන්නේ හවස් වෙලා ගෙදර යන යාළුවෝ කට්ටියව. බරුටෝයි අනිත් අය නම් කෑමගෙන කියවද්දි මෙටල් දුකින් එයා කරපු විනාශය දිහා බලාගෙන යනවා. මෙතනදී බරුට නම් මෙටල්ට දුක් වෙන්න එපා කියලා හිත හැදුවත් ශිකාරි නම් බනින්නේ ඔයා කලබලෙන් කරන හැම දෙයක්ම වරද්ද ගන්නවා කියලා. මෙටල්ට පුදුමෙන් වගේ ඔයා කොහොමද ඒක දන්නේ කියලා අහනකොට ශිකාරි ආයමත් කියන්නේ ඔයා කරන දේවල් නිසා වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඔයා ඉන්න විදිය වෙනස් කරගත්තේ නැත්නම් ඔයාගෙන් කිසිම වැඩක් නැහැ. ඒකට දුක හිතෙච්ච මෙටල් එයාට වැඩක් තියෙනවා කියලා මෙතනින් යනවා. මෙටල් යන දිහා අනිත් අය දුකින් බලාගෙන ඉද්දි එයාලා ශිකාරිගෙන් අහන්නේ ඇයි ඔයා එහෙම දෙයක් කිව්වේ කියලා. පස්සේ තමයි ශිකාරිට හිතෙන්නේ එයා කියපු දේවල් වැඩි වගේ නේද කියලා. ඔන්න ඊට පස්සේ පේනන්නේ ගෙදර ගිහින් ඉන්න ශිකාරිව. මේ වෙලාවේදී ශිකාරිගේ අම්මා ඇවිල්ලා ශිකාරිගේ ඔළුවට හොඳ පාරක් දීලා අහන්නේ මොකක්ද ඉස්කෝලේදී කරේ කියලා. ඒ ශිකාරි කියන්නේ මම නෙමෙයි ඒක බරුටගේ වැරද්ද කියලා. ඊට පස්සේ තෙමරි එහෙමත් නැත්නම් ශිකාරිගේ අම්මා ශිකාරිගේ කන මිරිකලා අහන්නේ වැරදි කළා තව කියවන්නත් එනවනේ කියලා. ඊට පස්සේ ගෙදර එන ශිකමරුත් අහන්නේ මේ සැරේ මොකද්ද කරගත්තේ කියලා. තෙමරි ශිකමරුට කියන්නේ අතත් ඇකඩමියේදී වැරද්දක් කරලා දඬුවම් විඳලා ඉන්නේ. ඔහොම ගියොත් නම් කවදාවත් මෙයාට හොඳ නින්ජ කෙනෙක් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ ශිකමරු නම් hina වෙලා කියන්නේ දඬුවම් විඳින එකත් නින්ජ කෙනෙක් වෙන එකම කොටසක් තමයි. හැම ළමෙක්ම හැම දෙයකටම දක්ෂ නැහැ කියලා. මෙන්න මේ වෙලාවේදී ශිකාරිට මතක් වෙනවා එයා මෙටල්ට බැනපු විදිහ. ශිකමරුටත් තේරෙනවා ශිකාරි කාට හරි කරපු දෙයකට බැනලා තියෙනවා කියලා. ශිකමරු කියනවා මම නම් හිතන්නේ මගේ පුතත් අනිත් අය වගේ කරන වැරදි වලට බනින එක විතරයි කරන්නේ කියලා. මේ වෙලාවේදී ශිකාරිට එයා කරපු වැරද්ද තේරුම් ගන්නවා. එයා ශිකමරුට කියනවා එයා අනිවාර්යයෙන්ම මෙටල්ගෙන් සමාව ගන්නවා කියලා. ඒත් තෙමරි නම් බනින්නේ ඔයාගේ පුතා වැරද්දක් කරලත් ආවාදයක් විතරද දෙන්නේ කියලා. ශිකාරි කියන්නේ නාර ෆැමිලිගෙන් එන කෙනෙක් නිසා හොඳ හැදියාවක් තියෙන්න ඕනේ. කරපු වැරද්දට අනිවාර්යයෙන්ම දඬුවමක් දෙන්න ඕනේ කියලා. ශිකමරුයි ශිකාරිය දෙන්නව බය වෙලා අහන්නේ අම්මා කොච්චර දරුණු කෙනෙක්ද කියලා. මෙයාලා හිතන්නේ මොකද්ද කියලා තේරුම් ගත තෙමරි දෙන්නටම දඬුවමක් විදියට රෑ කෑම තහනම් කරනවා. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ ඊට පහුවෙන්ද උදේ ඇකඩමියට යන්න පිටත් වෙලා ඉන්න යාළුවෝ කට්ටියව. මේ වෙලාවේදී ශිකාරි දකිනවා මෙටල් පිටිපස්සෙන් එනවා කියලා. එයා ඊයේ වෙච්ච දේ කියලා කියනකොටම බරුටගේ එක හැක් සුදු පාට වෙනවා.
එයා දකිනවා කලින් එපිසෝඩ් වල වගේ මෙටල්ගේ වටේට නිල් පාට එළියක් වගේ දෙයක් විහිදෙනවා. මෙතනදී මෙටල් උඩ තියෙන වහලකට පනිනවා. මෙයාලත් යනවා මෙටල් කොහෙද ගියේ කියලා බලන්න. ශිකාඩි මෙතනදී මෙටල්ගෙන් සමාව ගත්තත් මෙටල් ශිකාඩිට පහර දෙනවා. ශිකාඩිය අහන්නේ මොකද්ද ඔයාට උනේ කියලා. ඒත් කිසිම උත්තරයක් නොදී එක දිගටම ශිකාඩිට පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ මෙටල් කියන්නේ මම ශක්තිමත්, මම පෙන්නන්නම් මම කොච්චර ශක්තිමත්ද කියලා. ශිකාඩි කියන්නේ හරි තරහ ගන්න එපා, මට සමා වෙන්න, මම ඊයේ කියපු දෙයට මම කිව්වේ වැරදි දෙයක්. ඒත් ඒක අහන්න නැති මෙටල් ශිකාරිට පහර දෙන්න ගන්නවා. මෙතනට ආපු යාළුවෝ දෙන්නටත් හිතා ගන්න බෑ මොකද්ද මේ එක සැරේටම උනේ කියලා. එතකොටම බරුටගේ එක ඇහක් ආයිමත් සුදු පාට වෙලා එයාට පේන්න ගන්නවා මෙටල්ගේ වටේට තියෙන නිල් පාට එළිය. ඒ මොකක්ද කියලා බරුට ඇහුවත් අනිත් දෙන්නකින් එක්කෙනෙක්ටවත් ඒක පේන්නේ නැහැ. මේ වෙලාවේදී මෙටල් ශිරිගන් වලින් පහර දෙන්න හදනකොට මේ යාළුවෝ තුන්දෙනා මෙතනින් පැනලා බේරෙනවා. යාළුවෝ තුන්දෙනාට තේරෙනවා මෙටල් ඊයේ හිටියට වඩා අද ගොඩක් ශක්තිමත් වෙලා කියලා. ඊට පස්සේ යාළුවෝ තුන්දෙනා හිතන්න ඕනේ කියලා ඉඳලා අනිත් පැත්ත හැරිලා දුවන්න පටන් ගන්න එකයි කරන්නේ. අන්තිමේදී යාළුවෝ තුන්දෙනාම පඳුරක් අස්සට ගිහිල්ලා හැංගෙනවා. ඒ අනුව ශිකාඩි මෙතනදී ප්ලෑන් එකක් ගහනවා. ඊට පස්සේ බරුටගේ ක්ලෝන් එකක් ගිහිල්ලා මෙටල්ට පහර දෙන්න ගන්නවා. මෙටල් ඒකට පහර දෙද්දි උඩින් ආපු බරුට තවත් ෂැඩෝ ක්ලෝන් එකක් එනවා දැකලා ඒකටත් පහර දෙනකොටම ඉස්සරහෙන් ආපු ශිකාඩි ෂැඩෝ පැරලයිස් ජුට්සුව පාවිච්චි කරලා මෙටල්ව හිර කරගන්න හදනවා. කොහොම හරි මෙටල්ට පුළුවන් වෙනවා ඒකෙන් බේරෙන්න. මොකද හිවණල්ලකට යන්න පුළුවන් දුර සීමා වෙන නිසා. ඊට පස්සේ එනර්ජි එයාගේ නින්ජා ආර්ට් හැකියාවෙන් ස්ට්‍රෝල් එකක් හරහා කුරුල්ලන් වගේකට පණ දෙනවා. මෙටල් මේ කුරුල්ලන්ට පහර දෙන අතරදී අනිත් පැත්තෙන් මෙටල්ව එක සැරේටම හිර වෙනවා. මෙටල්ට හිතා ගන්න බෑ මොකද්ද මේ එක සැරේටම උනේ කියලා. එතකොට තමයි පෙන්වන්නේ පඳුරාසෙන් එළියට එන ඇත්තම ශිකාඩිව. කලින් මෙයාව හිර කරගත්තේ ශිකාඩි වගේ වෙස්සලාගෙන ඉන්න බරුටෝ. බරුටෝය පාවිච්චි කරපු ජුට්සුවත් ඇත්තම ජුට්සුවක් නෙමෙයි. ඒක ඉනෝජි අඳපු රූපයක් විතරයි. මේ වෙලාවේ හොඳටම තරහ ගිහින් ඉන්න මෙටල් වටේට අර නිල් පාට එළිය ගොඩක් තදින්ම දිලිසෙන්න ගන්නවා. මම ඔයාට කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා මෙටල් හයියෙන් කෑ ගහනවා. මේ වෙන්නේ මොකද්ද කියලා ශිකාඩිට නම් හිතා ගන්න බෑ. අර නිල් පාට එළිය වගේ එක පේන්නේ බරුටට විතරක් නිසා ශිකාඩි කෑ ගහනවා බරුටෝ මෙටල්ගේ ඇඟෙන් ඒ එළිය ඉක්මනට අයින් කරන්න කියලා. ඒත් බරුටොත් දන්නේ නැහැ කොහොමද ඒක කරන්න කියලා. ශිකාඩි ආයිමත් කෑ ගහන්නේ මට වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බෑ කියලා. මේ වෙලාවේ තරහෙන් ඉන්න මෙටල් එයාව අල්ලන් ඉන්න ෂැඩෝ එකෙන් බේරෙන්න හදනවා කියලා තේරිච්ච බරුටෝ ඉක්මනටම දුවගෙන ඇවිල්ලා මෙටල්ට පහර දෙන්න හදනවා. ඊට කලින් මෙටල් ෂැඩෝ එකෙන් බේරෙන්න ගිහින් ඔයාව හුලඟක් වගේ ඈතට විසික් වෙලා ලී කොට් එකට වැදිලා බිම වැටෙනවා. යාළුවෝට ඉක්මනට දුවලා ගිහින් බලන්න මෙටල්ට මොකද උනේ කියලා. එතකොටම අර නිල් පාට එළිය මෙටල්ගේ ඇඟෙන් යනවා අපිට පේන්නනවා. මෙටල්ට මතක නැහැ ඇත්තටම එයාට මොකද්ද උනේ කියලා. මේ වෙලාවේදී ශිකාඩි බිම දන ගහගෙන මෙටල්ගෙන් සමාව ඉල්ලනවා ඊයේ කියපු දේවල් වලට. එයා කියනවා ඊයේ කියපු කිසි දෙයක් එයා හිතලා කිව්වා නෙමෙයි. ඒක නිසා මට සමාව වෙන්න තරහ වෙන්න එපා කියලා ඔළුවත් නමනවා. මේ කරපු දෙයට නම් මෙටල්ට ගොඩක් සතුට හිතෙනවා. මේ වෙලාවේදී පන්ති පටන් ගන්න වෙල්ලක ගැහුව නිසා යාළුවෝ කට්ටිය සතුටින් මෙතනින් යනවා. ඊට පස්සේ පෙන්වන්නේ හවස් වෙලා ගෙදර ගිහින් ඉන්න බරුටව. මේ වෙලාවේදී බරුටගේ පුංචි නංගි එයාගේ ළඟට දුවන් එනවා. ඊට පස්සේ බරුට හිනට කියන්නේ කෑම ලෑස්ති කියලා. බරුටත් මහන්සි වෙන ගමන් කියන්නේ අද නම් මම උගන්නන දේවල් අහගෙන හිටියා. ඒක නිසා මහන්සි කියලා. බරුට කියපු දේ නෝට් කරපු හිනට අහන්නේ අද විතරද කියලා. එයා කියපු දේ වැරදුනා කියලා තේරිච්ච බරුට අනිත් පැත්තට කියන්නේ නෑ මම අද වෙනදට වඩා හොඳට අහගෙන හිටියා කියලා. පුංචි හිමාවරි මේ වෙලාවේ බරුටගෙන් අහනවා කෑම කෑවට පස්සේ සෙල්ලම් කරන්න එන්න පුළුවන්ද කියලා. ඒත් බරුට නම් කියන්නේ එයාට කෑමෙන් පස්සේ පාඩම් වැඩ තියෙනවා කියලා. මේ වෙලාවේ දුකින් හිටපු හිමාවරිගේ මොන දිහා බලන් හිටපු බරුට නම් කියන්නේ අම්මේ ඔයාගේ ඇස්සලට කියන්නේ බියාගුගන් කියලා නේද? ඒකට ඔව් කියලා උත්තර දුන්න හිනට කියන්නේ ඔයාගේ මාමට වගේම හියුගා වංශයේ හැමෝටමත් ඒ හැකියාව තියෙනවා කියලා. ඒකට අනිත් අයගේ චක්‍ර පේනවා කියලාත් කියනවා. එතකොටම බරුටට මතක් වෙනවා එයා ඊට කලින් දවසේ දැකපු නිල් පාට එළිය. ඒකත් එක්තරා විදිහක චක්‍ර තමයි. එයා ඒ ගැන හිනටගෙන් අහන්න හදනකොටම නරුටෝ ගෙදරට එනවා. නරුටෝ කලින් ගෙදර ආවා කියන එකට සතුටු වෙච්ච හිනට කන්න එන්න කියලා කිව්වත් නරුටෝ කියන්නේ එයාට මහන්සි නිදා ගන්න ඕනේ කියලා. මේකට තරහ යන බරුටෝ හිතන්නේ අම්මගේ අතින් හදපු කෑමක්වත් කන්න ඕනේ නැද්ද කියලා. ඔන්න ඊට පස්සේ පෙන්වන්නේ යාළුවෝ දෙන්නත් එක්ක ගේම් ගහ ඉන්න බරුටව. මෙතනට මෙටල් ඇවිල්ලා ඇකඩමිය වෙලාවේදී ගේම් ගහුවා කියලා සෙන්සිට කියන්නේ යන හදනකොටම බරුටෝ යාගේ ගේම් ප්ලේ එක මෙටල්ටත් පෙන්නනවා.
ඒක නියමයි කියලා මේක ඔයාටත් ගහන්න පුළුවන් කියලා මෙටල්ගේ අතට දෙනවා. ඒත් මීට කලින් මෙටල් ගේම් ප්ලේ එකක් ගහලා නැති නිසා මේක කඩා ගන්නවා. මේකට නම් බරුටට තරහ යනවා. ශිකාඩි ඊට පස්සේ මෙටල්ට කියන්නේ ඔයා නම් හැදෙන්නේ නැහැ මෙටල් කියලා. ඉනෝජි ශිකාඩි දිහා බලනකොට හැමෝම හැමදේටම දක්ෂ නැහැනේ කියලා ශිකාඩි කියලා hina වෙනවා. ඔන්න මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඔන්න මම ඔයාලට අද අරන් ආවේ බරුටෝ කියන ජපාන් ඇනිම් සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක. මේක තව හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ඉක්මනටම ඔක්කොම එපිසෝඩ් ටික ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම මම ඔයාලට තව විශේෂ දෙයක් කියන්නත් ඕනේ. නරුටෝ කතාව බලනකොට මුල් එපිසෝඩ් එකක් බලන්න අනිත් එක බලන්න ආස හිතෙනවා. මම දන්නවා බරුටෝ කතාව නම් එහෙම නැහැ කියලා. නරුටෝ කතාවේ මුල් එපිසෝඩ් කිහිපෙම තියෙන්නේ එකිනෙක යාළුවෝ හඳුනා ගැනීම විතරයි. ඒත් ටිකක් ඉවසලා බලන් ඉන්න. අන්තිම එපිසෝඩ් වෙද්දි ඔයාලා නොහිතන ගොඩක් දේවල් මේ කතාවේදී සිද්ධ වෙනවා. මං ගැන කතාවල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එතකොට මට පුළුවන් ඒ වැරදිත් හදාගෙන තවත් හොඳට ඔයාලට වීඩියෝස් ගේන්න. මම ඉක්මනටම 4 වෙනි එපිසෝඩ් එකත් අරගෙන එනවා. මං හිතනවා ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. ඔන්න ඔයාලට 4 වෙනි එපිසෝඩ් එකේදී මේ එපිසෝඩ් 3ෙම දැක්කට වඩා ගොඩක් විශේෂ චරිතයක් හම්බෙනවා. එයා මේ කතාව අන්තිම වෙනකොටත් ගොඩක් විශේෂ චරිතයක් විදිහට දකින්න පුළුවන්. හරි එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.